අද අපි කතාව පටන් ගන්නකොට අපිට පෙන්නනවා ජෙනරාල් කෙනෙක් එක්ක රෝමන් හමුදාවක් තප්පගම අල්ලගන්න එතනට එනවා. ඉතින් එයාලා එතනට ඇවිල්ලා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට එයාලට පප්පගම ඇතුලෙන් එක එක එලි පෙන්න පටන් ගන්නවා. ඉතින් මේක දකින්නවත් එක්කම ජෙනරාල්ට හිතෙනවා දැන් මෙයාලා හොදටම කන්න හදන්නේ කියලා. ඉතින් මේ පප්පගම ඇතුලෙන් එන එලි තමයි එයාලගේ ගමේ කට්ටිය අරෙස්ට් වුණ එලි. ඉතින් ටික වෙලාවක් යනකොට වෙදපප්ප කට්ටියටම අරෙස්ට් දෙනවා. ඒත් ඉතින් ජිම්පප්පට හැමදාම වගේ අදත් අරෙස්ට් දෙන්නේ නැහැ. වෙදපප්ප මෙතනදි කියනවා ඔයා පුංචි කාලේ කල්දේරමකට වැටුණ නිසා ඔයාට අරිස්ට දෙන්නේ නැහැ කියලා. ඉතින් අපිට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන් මෙයා කොහොමද පුංචි කාලේදී කල්දේරමකට වැටුනේ කියලා. ඉතින් මෙතනදී කට්ටියම අරිස්ට බීලා දමෙන් එළියට ඇවිල්ලා එළියේ ඉන්න රෝමන් කාරයුන්ට නෙලන්න පටන් ගන්නවා. ඉතින් එයාලා කොච්චර ගුටි ගාවත් මෙතනින් පසුබහින්නේ නැහැ. ජෙනරාල් හැම වෙලේම කෑ ගහනවා කට්ටියම එකතු වෙලා පහර දෙන්න කියලා. ඒත් ඉතින් එයාලට පහර දෙන්නේ නැතියා මෙතනින් පැනලා දුවන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. පප්පගමේ කට්ටිය හොදටම මෙයාලට නෙලන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට පප්පගමේ කට්ටිය රෝමන් කාරයුන්ට ගහන අතරේ අපේ කතාව එනවා අවුරුදු කිහිපයක් අතීතයට. ඉතින් මේ වෙනකොට ජිම්පප්පයි සූරපප්පයි පුංචි ළමයි අද තමයි එයාලගේ උපන්දිනේ දවස. ඒක නිසා ජිම්පප්පා සූරපප්පට තෑග්ගක් විදිහට එයාලා දෙන්න වගේ හදපු හුංචි සෙල්ලම් බඩුවක් දෙනවා. ඉතින් එතකොට සූරපප්ප ජිම්පප්පගේ උපන්දින තෑග්ග විදිහට එයාට වාසනාව අරගෙන එන සිව්පත්‍රයක් දෙනවා. ඉතින් මේ විදිහට මෙයාලා තෑගි දෙක හුවමාරු කරගත්තට පස්සේ එයාලා දෙන්න ගමට එනවා. ඉතින් මේ කාලේ වෙනකොට පප්ප ගමට රෝමන්කාරෝ ඇවිල්ලා පහර දීලා නැහැ. ඒක නිසාම මෙයාලා ගමේ ගොඩක් සතුටින් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ වෙනකොට මේ ගමේ ඉන්නේ ජිම්පප්පලාගේ අම්මයි තාත්තයි නන්දලයි මාමලයි. ඉතින් ඒක නිසාම එයාලා මේ අරිස්ටේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වගේම වෙදපප්පා තාමත් අරිස්ටේ හදන විදිය හොයාගෙන නැහැ. එයා මේ වෙනකොට පරීක්ෂණ කරන ගමන් ඉන්නේ කොහොමද මැජික් අරිස්ටේ හදන්නේ කියලා. ඉතින් මෙයා හැමදාම වගේ පරීක්ෂණ කරන්න ගිහිල්ලා කල්දේරම පුපුර ගන්නවා. තාමත් වෙදපප්පට හරියට අරිස්ටය හදාගන්න බෑ. ඉතින් මේ විදිහට අපිට ගමේ දේවල් පෙන්වාට පස්සේ ඔතනින් ඔය සීන් එක කට් කරලා අපිට පෙන්නනවා වෙදපප්ප මේ ගමේ ළමයින්ට කරන පන්තියක්. ඉතින් අද දවසේ මේ පන්තියේ ඉන්න අය ඉස්සරහට ඇවිල්ලා එයාලා කැමති මාතෘකාවක් යටතේ කතාවක් කරන්න ඕනේ. ඉතින් මුලින්ම ලොකු පප්පා ඉස්සරහට ඇවිල්ලා කතාව කරනවා. ඉතින් ඊට පස්සේ අවස්ථාව හම්බෙන්නේ සූරපප්පටයි ජිම්පප්පටයි. එයාලා දෙන්න කතා කරන්න හිතාගෙන ඉන්නේ විෂ හතු ගැන. ඉතින් මෙතනදී සූරපප්පා හතු ගැන කියාගෙන යන්න පටන් ගන්නකොට ජිම්පප්පා හොදටම බය වෙලා එයාට කලන්තේ හැදෙන්න වගේ එනවා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාට කලන්තේ හැදිලා එතනම බිමට වැටෙනවා. ඉතින් මෙතනදී සූරපප්පා කොහොම හරි මේක ෂේප් කරගන්නවා. විෂ හතු කාපුවාම මෙන්න මේ විදිහට කලන්තේ දාලා වැටෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එයා එහෙම කියනවත් එක්කම එතන පන්තිය ඉවර කරලා එතනින් හැමෝම යනවා. ඉතින් ඒක නිසා කිසිම ලැජ්ජාවක් නොකර ජිම්පප්පව සූරපප්පට බේරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට පන්තිය ඉවර වුණාට පස්සේ සූරපප්ප ආපහු ජිම්පප්පට කතා කරලා එතනින් ගමට එක්කගෙන එනවා. වෙත් එක්කම අපිට පෙන්නනවා අල්ලපු ගමේ නායකයා එයාගේ පුතාව මේ ගමට එක්කගෙන එනවා. මෙහෙ දවස් කීපයක් නවත්තලා යන්න. ඉතින් මෙයාගේ නම කැසියස්. මෙයා අනිත් අය වගේ නෙවෙයි හැම වෙලේම තරහ අරගෙන ඉන්න කෙනෙක්. ඉතින් මෙතනදී කැසියස් ගමට එනවත් එක්කම එයා දකින්නේ ජිම්පප්පවයි සූරපප්පවයි. ඉතින් මෙයා මේ ගමට එන හැම දවසකම එයා මේ දෙන්නට වද දෙනවා. ඉතින් අදත් වෙනද වගේම ජිම්පප්පවයි සූරපප්පවයි අල්ලගෙන එයාලට දහදහ වද දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී ජිම්පප්පට තරහ ගිහිල්ලා කැසියස්ට ගහනවා. ඒත් ඉතින් එයා ගහන පාරකින් කැසියස් හෙල්ලෙන්නේවත් නෑ. මොකද මේ වෙනකොට ජිම්පප්පට බලයක් නැති නිසා. ඉතින් මෙතනදී කැසියස් මෙයාලා දෙන්නට කියනවා මම අද ඔයාලට අවස්ථාවක් දෙන්නම්. ඔයාලා මගෙන් දුවලා ගිහිල්ලා බේරෙන්න. හැබැයි මම ඔයාලව අල්ලගත්තොත් ඔයාලට ගහනවා කියලා. එයාලා දෙන්නට එතනින් දුවන්න කියනවා. ඉතින් ඒත් එක්කම ජිම්පප්පයි සූරපප්පයි දෙන්න එතනින් දුවගෙන එනවා කැසියස්ගෙන් බේරෙන්න හිතාගෙන. මේ විදියට දෙන්නම ගමට දුවගෙන එනකොට
දෙන්න දකිනවා වෙදපප්පා එයාගේ ගෙදරින් එළියට යනවා බෙහෙත් පැලැටි අරගෙන එන්න. ඉතින් ඒක දකින සූරපප්පා ජිම්පප්පාට කියනවා දැන් අපි වෙදපප්පාගේ ගෙදර ඇතුළට යමු කියලා. මොකද කැසියස් ඒ ගෙදර ඇතුළට යන්න බයයි. ඒ වගේම ජිම්පප්පත් බයයි මේ ගෙදර ඇතුළට යන්න. මොකද මේ ගෙදර ඇතුලේ හැම වෙලේම අරිෂ්ඨ කල්දේරම් පුපුරන නිසා තමයි මෙයාලා මේ ගෙදරට යන්න බය. ඉතින් මෙතනදී ජිම්පප්පා ඇතුළට යන්න බය වෙන නිසාම ටික වෙලාවක් යනකොට කැසියස් එතනට ඇවිල්ලා ජිම්පප්පාවයි සූරපප්පාවයි අල්ලගන්නවා. ඉතින් ඒත් එක්කම කැසියස් ජිම්පප්පාට විහිළු කරනවා වෙදපප්පාගේ ගෙදරට යන්න බය වුල්ලෙක් කියලා. ඒත් එක්කම සූරපප්පාට තරහ ගිහිල්ලා කැසියස්ට කියනවා අපි බය නෑ අපිට පුළුවන් වෙදපප්පාගේ ගෙදරට යන්න කියලා. ඒත් එක්කම කැසියස් අහනවා මම කොහොමද ඔයාලව විශ්වාස කරන්න කියලා. ඉතින් එතකොට සූරපප්පා කියනවා අපි අද රෑ කොහොම හරි වෙදපප්පාගේ ගෙදර ඇතුළට ගිහිල්ලා වෙදපප්පාගේ රත්තරන් දෑකැත්ත අරගෙන ඇවිල්ලා පෙන්නන්නම්. එතකොට ඔයාට විශ්වාස කරන්න පුළුවන් අපි බය නෑ කියලා. ඉතින් මෙතනදී කැසියස් කියනවා එහෙනම් ඔයාලා හෙට උදේ වෙනකොට මට ඒක පෙන්නන්න ඕනේ. හැබැයි ඔයාලා පෙන්නුවේ නැත්තම් අනිවාර්යෙන්ම මම ඔයාලා දෙන්නට ගහනවා කියලා. එයාලව ටිකක් බය කරලා එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ හෙදා දවසේ රෑ කට්ටියම කෑම ගන්න අතරේ ජිම්පප්පයි සූරපප්පයි හොරෙන්ම වෙදපප්පගේ ගෙදරට එනවා. ඉතින් එයාලා දෙන්නගේ ඇතුළට ආවට පස්සේ සූරපප්පා යනවා රත්තරන් දෑගත්ත හොයාගෙන. අනිත් පැත්තෙන් ජිම්පප්පා එයාගේ බඩගින්න නිවා ගන්න එතන කල්දරමේ තියෙන අරිස්ටේ බොන්න යනවා. ඉතින් මෙතනදී මෙයා මේ අරිස්ටේ බොනකොට මෙයාට තේරෙනවා මේකේ රහ එච්චර හොඳ නෑ කියලා. ඉතින් ඒක නිසා එයා ඒකේ රහ වෙනස් වෙන්න එතන තියෙන පොබිරිස්සගොයි ස්ට්‍රෝබෙරි ගෙඩි ටිකකුයි දාලා ඒක කවලම් කරලා ඒක පොඩ්ඩක් බොනවා. ඉතින් එතකොට ඒකේ රහ හොඳටම එනවා. ඉතින් මේ විදිහට මෙයාලා වෙදපප්පගේ ගෙදර ඇතුලේ ඉන්නකොට අනිත් පැත්තෙන් කෑම මේසේ ගාව ඉන්න වෙදපප්පට කතා කරන්න කැසියස් ගිහිල්ලා වෙදපප්පට කියනවා එයාගේ බඩරි දෙනවා කියලා. ඉතින් මෙයා දැන් කරන්න හදන්නේ වෙදපප්පව මෙතනින් ගෙදරට යවලා බෙහෙතක් අරගෙන එන්න. එතකොට මෙයාට පුළුවන් වෙදපප්පට සූරපප්පවයි ජිම්පප්පවයි මාට්ටු කරලා දෙන්න. ඉතින් ඒක නිසාම ටික වෙලාවක් යනකොට එයාට පුළුවන් වෙනවා වෙදපප්පව කෑම මේසෙන් නැගිට්ටවලා ආපහු ගෙදරට එවන්න. ඉතින් මේ වෙනකොට සූරපප්පා දෑගත්ත තියෙන තැන හොයාගෙන ඉන්නේ. ඒ වගේම ජිම්පප්පත් අර අරිස්ටේ හොදට බොන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට මෙතනට එනවා වෙදපප්පා. ඒත් එක්කම ජිම්පප්පයි සූරපප්පයි එයාලට ළඟම තැන්වල හැංගෙනවා. ඉතින් ටික වෙලාවක් මේ විදියට මෙයාලා හැංගිලා ඉන්නකොට වෙදපප්පා ඇතුළට ඇවිල්ලා එයාට ඕන කරන බෙහෙත් ටික අරගෙන ආපහු එළියට යනවා. එයා එළියට යනවත් එක්කම එයාට ඇහෙනවා අරිස්ටේ කල්දේරම පැත්තෙන් කවුරු හරි ඉන්නවා. ඉතින් මේ වෙනකොට අරිස්ටේ කල්දේරමට උඩ තියෙන දම්වලේ තමයි ජිම්පප්පා එල්ලිලා ඉන්නේ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට මේ ජිම්පප්පා එල්ලිලා ඉන්න දම්වල ටික ටික පාත් වෙලා එයා එතනින් පහළ තියෙන අරිස්ටේ කල්දේරමට වැටෙනවා. ඒත් එක්කම එතන ලොකු එලියක් එක්ක පුපුරලා යනවා. ඉතින් කට්ටියම හිතන්නේ ජිම්පප්පා ඉවරයි කියලා. ඒත් ඉතින් මේ වෙනකොට ජිම්පප්පාට සිහිය නැති වෙලා විතරයි තියෙන්නේ. ඉතින් මේ සිද්ධිය දකින දමේ හැමෝම ජිම්පප්පට මොකද උනේ කියලා බලන්න එතනට එනවා. ඉතින් යාලා ඇවිල්ලා බලාගෙන ඉන්නකොට ජිම්පප්පට සිහිය එනවා. එයා සිහිය ආපු ගමන්ම කියන්නේ එයාට බඩගිනි කියලා. ඉතින් එතකොට එතනින් හැමෝම ජිම්පප්පට සිහිය ආපු නිසා එයාට ඇතිතරම් කන්න දෙනවා. ඉතින් මේ වෙනකොට ජිම්පප්පා අරිස්ට් කල්දේරමට වැටුණ නිසා එයාගේ ඇඟට පව එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙයා කොච්චර කෑවත් මෙයාගේ බඩ පිරෙන්නේ නෑ. තමි කට්ටේ එකතු වෙලා රෑ කන්න දෙන්න පටන් ගත්ත පාර උදේ වෙනකම්ම ජිම්පප්පට කන්න දෙනවා. ඒත් ඉතින් එයාගේ බඩ තාම පිරිලා නෑ. මෙයාට තවත් කෑම කන්න පුළුවන්. ඉතින් මේ විදියට ජිම්පප්පට කන්න දුන්නට පස්සේ ඔතලින් ඔය සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ජිම්පප්පයි සූරපප්පයි හිම බෝල සෙල්ලම් කරනවා. මෙතනදී ජිම්පප්පා ගහන හිම බෝලයන් එතන ළඟ තියෙන වහලක වැදිලා
ගෙවල් 3ක වහලා හිල් කරගෙන යනවා. ඉතින් මේක දකින ජිම්බප්පයි සූරපප්පයි ඉක්මනටම එතන ඉන්න කට්ටිය එයාලව දකින්න කලින් වෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ එයාලා යනවා පූජනීය ගල් තියෙන තැනට. එතනට ගිහිල්ලා ජිම්බප්පා බලනවා එතන තියෙන පොඩි පොඩි ගල් යට උස්සන්න පුළුවන්ද කියලා. බලනකොට මෙයාට ඕන ගල කිසිම අමාරුවක් නැතුව උස්සන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එයා පොඩ්ඩක් උත්සාහ කරලා බලනවා එතන තියෙන ලොකු ගලක් එයාට උස්සන්න පුළුවන්ද කියලා. බලනකොට එයාට ඒකත් කිසිම අවුලක් නැතුව උස්සන්න පුළුවන්. ඉතින් මෙතනදී සූරපප්පා ජිම්බප්පාට කියනවා ඔයාට සුපිරි බලයක් හම්බෙලා. මේක ගැන අපි කාටවත් කියන්නේ නැතුව ඉමු. මේක රහසක් විදියට අපි ආරක්ෂා කරමු කියලා. එයා ජිම්බප්පවත් එක්කගෙන එතනින් එනවා. ඉතින් මේ විදිහට මෙයාලා මේක කියාගෙන එනකොට මෙයාලට හම්බෙනවා කැසියස්. කැසියස් යාලට හම්බෙනවත් එක්කම එයා ජිම්බප්පාගෙනුයි සූරපප්පාගෙනුයි අහනවා කොයිද දැන් රත්තරන් දෑකැත්ත කියලා. ඉතින් එතකොට ජිම්බප්පා සූරපප්පාගෙන් අහනවා මම මෙයාට විතරක් අහස ගැන කියන්නද කියලා. එතකොට සූරපප්පා කියනවා එපා ඒක ගැන කාටවත් කියන්න එපා කියලා. ඒත් එක්කම කැසියස් ගොඩක් තරහින් ජිම්බප්පාගෙන් අහනවා මොකද්ද ඔයාලමට හංගන රහස දැම්ම මට කියන්නේ කියලා. ඒත් එක්කම ජිම්බප්පා එක අතකින් පාරක් දෙනවා කැසියස්ට එතනින් ඈතට විසිකලා යන්න. ඉතින් මේ සිද්ධිය දකිනවා වෙදපප්පා. ඊට පස්සේ එයා ජිම්බප්පායි සූරපප්පායි එයාගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා එයාලගෙන් අහනවා ඔයාලා මොනවද අලුතෙන් මේ කල්දේරමට එකතු කරේ කියලා. එතකොට ජිම්බප්පා කියනවා පොෆිරිස් එකවි ස්ට්‍රෝබරි විතරයි මම එකතු කරේ කියලා. ඉතින් ඒත් එක්කම වෙදපප්පා ඒ දේවල් දෙක දාලා අරිස්ටර් කරු ගන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් දෙක දැම්මට මේක සම්පූර්ණ වෙන්නේ නෑ. ඉතින් ඊට පස්සේ ආපස්සරයක් එයා ජිම්බප්පාට හොදට මතක් කරන්න කියනවා. එයා තව මොනවා හරි අලුත් දෙයක් මේකට දැම්මද කියලා. ඒත් එක්කම සූරපප්පාට මතක් වෙනවා එයා අර උපන්දින තෑග්ගක් විදියට දුන්න සිව්පත්‍රය. ඉතින් යා කල්දේරමට වැඩෙන වෙලාවේ එයාගේ සාක්කුවේ තමයි ඒක තිබ්බේ. ඉතින් මේක ගැන වෙදපප්පාට කිව්වට පස්සේ වෙදපප්පයි කට්ටිය යනවා සිව්පත්‍රයක් හොයන්න. ඊට පස්සේ එයා සිව්පත්‍රයක් හොයාගෙන ඇවිල්ලා ඒක අරිෂ්ට කල්දේරමට දාලා පැසික් අරිෂ්ටය සම්පූර්ණ කරනවා. ඉතින් මෙතනදී මුලින්ම ජිම්බප්පා ඒකේ රස බලන්නම් කියලා ඉස්සරහට එනකොට වෙදපප්පා හැමදාම කියනවා වගේ ඔයා අරිෂ්ට කල්දේරමට වැටුණ නිසා ඔයාට මේ වගේ රස බලලා විස වෙන්න පුළුවන් කියලා එයාව පැත්තකට කරලා වෙදපප්පා ඇවිල්ලා ඒකේ රස බලනවා. ඉතින් ඒත් එක්කම වෙදපප්පාට සුපිරි බලයක් හම්බෙනවා. හැබැයි ඒක වැඩි වෙලාවක් තියෙන්නේ නෑ. ඉතින් මේක දකින වෙදපප්පා ජිම්බප්පාගෙන් අහනවා ඔයාගේ ඇගේ තිබ්බ බලයත් මේ වෙනකොට අඩු වෙලාද කියලා. ඉතින් මේ වෙනකොටත් එයාගේ ඇගේ බලය තිබ්බ විදියටම තියෙනවා. මේක දකින වෙදපප්පා මේ වෙනකොට දමේ නායකයාට කියනවා මම මේක ගැන තව ටික දවසක් පරීක්ෂණ කරන්නම්. මේක වැඩි කාලයක් කොහොමද තියාගන්නේ කියලා. එතකන් අපි හැමෝම දමේ ආයිගෙන් මේක රහසක් විදියට තියාගමු කියලා. ඒත් එක්කම නායකයා වෙදපප්පට කියනවා මේක ගමේ අය දැනගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එයාලා මේක බුද්ධිමත් විදියට පාවිච්චි කරයි කියලා. ඉතින් ඊට පස්සේ වෙදපප්පා එයාගේ අරිෂ්ට කල්දේරම ගමේ අයට දෙනවා. ඉතින් මේක ගමේ අයට හම්බුණාට පස්සේ වතුරට දැලිවිය හම්බුණා වගේ මෙයාලා මේ අරිෂ්ට කල්දේරමේ තියෙන අරිෂ්ට බිබි එයාලගේ ගමේ වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක මෙයාලා බොන එක නවත්තන්නෙත් නෑ. ගමේ වැඩ කරන එක නවත්තන්නෙත් නෑ. ටික වෙලාවක් යනකොට කට්ටිය මේ අරිෂ්ට කල්දේරමට දහගන්නත් පටන් ගන්නවා. ඉතින් මෙයාලා මේ දහගන්න එක අවුරුදු ගානකට කලින් තමයි මේ ගමේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී වෙදපප්පා මේක දිහා බලාගෙන ඉඳලා බැරිම තැන එයා ඉතින් හැමෝටම කෑ ගහලා එතනට ඇවිල්ලා අරිෂ්ට කල්දේරම බිමට පෙරලා කියනවා මම ආයේ කවදාවත් මේ ගමේ මිනිසුන්ට අරිෂ්ටය හදලා දෙන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ එයා එතනින් ගොඩක් තරහින් යනවා එයාගේ ගෙදරට. ඒත් එක්කම අපේ කතාව එනවා වර්තමානයට. මෙතනදී අපිට පෙන්නනවා පළවෙනි එපිසෝඩ් එක පටන් ගද්දී අපිට පෙන්නපු කොටස. ඉතින් මේ වෙනකොට රෝමන් කාරයෝ මෙයාලගේ ගමට දහන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනදී වෙදපප්පා එයාගේ අරිෂ්ටය දමේ අයට පොලිමේ එන්න කියලා බෙදන්න පටන් ගන්නවා. ඉතින් යා එදා ගොඩක් තරහින් ගියාට ආපහු එයා රෝමන් කාරයොන්ට ගහන්න ඕන නිසා
අරිස්ටය හදන්න පටන් අරගෙන. ඉතින් ඔය විදිහට පප්පගමේ කට්ටිය අරිස්ට බීලා රෝමන් කාරුන්ට දාන්න පටන් ගද්දි තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් මෙතනින් එහාට මොකද්ද සිද්ධ වුනේ කියලා ඔයාලට බලන්න ඕන නම් ඔයාලට සිද්ධ වෙනවා දෙවෙනි පාර්ට් එක අරගෙන එනකන් ඉවසන් ඉන්න. ඉතින් ඒක නිසා දැම්ම සබස්ක්‍රයිබ් කරලා නැති අය channel එක අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් දෙවෙනි පාර්ට් එකෙන් හම්බෙනකන් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.